Hello guys, welcome to my channel. ඉතින් after long time තමයි set වෙන්නේ. කාගේවත් දැන් copy කරන්නේ නැහැ. වීඩියෝ එක දැන් copy කරන්නේ නැහැ. after long time කිව්වේ අතරම බොක්කෙන් ආවේ. ඉතින් unbox කරන්න යන්නේ iPhone 13 එක. ප්ලේස් වගේ නැහැ. කට්ටිය ගන්න කැමැත්තෙන් ඉන්න ෆෝන් එක unbox කරන්න තමයි යන්නේ. unbox කරන්න යන්නේ. මට මේ අවුලක තියෙන්නේ මෙන්න මේක පිටුම් එළියට එන්න තියෙන්නේ. ඉතින් මං iPhone එකට යූස් කරන්නේ මෙන්න මේ සිලිකන් බැක් කවර් එක. ඉතින් ඔයාලට බලාගන්න පුළුවන් මේ ෆෝන් එකේදී බැටරි හෙල්ත් එක 100% තියෙනවා. මේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක ගත්තාම මේ ෆෝන් එකට ඇවිල්ලා තියෙන්නේ 60 Hz Retina XDR ඩිස්ප්ලේ එකක්. මේ ඩිස්ප්ලේ එකත් මේ ෆෝන් එකට හොඳටම මැච් වෙන ඩිස්ප්ලේ එකක්. ඉතින් මේ ෆෝන් එකේ ගේමින් පැත්තට ගියාම මේකේ හොඳ ප්‍රීමියම් ගේමින් එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් වගේම තමයි හොඳ FPS එකක් උත් අපිට මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් මේ ෆෝන් එකේ කැම් එක ගැන කතා කරන්න තමයි යන්නේ. ඉතින් මේකේ වීඩියෝ මෝඩ් එකට ගියාම HD 4K 24 30 60 fps වෙනකන් ඔයාලට මේකේ රෙකෝඩ් කරන්න පුළුවන්. ෆොටෝ පැත්තට ගියාම තමයි හොඳ ලුක් එකක් තියෙනවා 5x වෙනකන් zoom ගන්න පුළුවන්. පෝට්‍රේට් ගත්තාම මේකෙදි ගොඩක් ඔප්ෂන්ස් අපිට දීලා තියෙනවා. ඒ වගේ තමයි දිග වීඩියෝස් ගන්න. කියන්නේ දිග ෆොටෝස් ගන්න පුළුවන් එකෙන්. ඒ වගේ තමයි නැවත පෝට්‍රේට් පැත්තට ආවම ඔයාලට පුළුවන් මේකේ තවත් ගොඩක් ස්ටයිල්ස් බලා ගන්න පුළුවන්. තව මේකේ වෝම් වයිබ්‍රන්ට් රිච් කන්ස්ට්‍රැක්ට් ස්ටෑන්ඩඩ් වගේ ගොඩක් ස්ටයිල්ස් මේක බලා ගන්න පුළුවන්. ලයිව් කියලා එකක් තියෙනවා, නයිට් මෝඩ් කියලා මේකේ ගොඩක් ඔප්ෂන්ස් අපිට දීලා තියෙනවා. ඉතින් ඔයාලා ටයිම් එකක් දාන්න පුළුවන් සාමාන්‍ය ෆෝන් එකේ තියෙන විදිහට. මේකේ පෝට්‍රේට් ගන්න ඔයාලගේ ෆොටෝ එකේ රේෂියෝ එක කියන්නේ ඒක වෙනස් කරගන්නත් පුළුවන්. ඉතින් මේ ටයිම් ලැප්ස් ගත්තාම ඔයාලට ස්ලෝ මෝෂන් ටයිම් ලැප්ස් බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් කියන්න යන්නේ මේ සිනමැටික් කියන මෝඩ් එක. මේක iPhone 13 එකේ ඉඳන් තමයි පටන් ගන්නෙ. ඉතින් මේකෙදි වෙන්නේ ඔයගේ ඔබ්ජෙක්ට් එක ફોකස් වෙලා පිටිපස්සේ බ්ලර් වෙන එක. ඉතින් Aperture කියන මෝඩ් එක යටතේ ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ පිටිපස්සේ තියෙන බ්ලර් ස්ට්‍රෙන්ත් එක ඔයාලට අඩු වැඩි කරගන්න, ඒක චේන්ජ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සිනමැටික් මෝඩ් එකත් ගොඩක් කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාට වැදගත් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මම බයිසිකලෙන් යන ගමන් ගත්ත වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් මේකේ ස්ටේබිලිටි එක ගැන ඔයාලට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. iPhone 13 එකේ ගොඩක් හොඳ ස්ටේබිලිටි එකක් තියෙනවා. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මම low lights යටතේ ගත්ත ෆොටෝ එකක්. ඉතින් low lights යටතේ කැමරාව රෙස්පොන්ස් කරන්නේ කොහොමද කියලා ඔයාලට මේ ෆොටෝ එකෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මම දැන් කියන්නම් මේ iPhone එක ගත්තේ කොහෙන්ද කියලා. ඉතින් ගාවට iPhone එක ගන්නවා නම් හොඳටම රෙකමන්ඩ් කරන්න පුළුවන් තැන තමයි අනුරාධපුර ශාන් මොබයිල් කියන්නේ. ඉතින් ශාන් මොබයිලෙන් තමයි මම ගත්තේ. බොයිස් එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. එහෙනම් අලුත්ම vlog එකක් iPhone 13 එකෙන් බලාපොරොත්තු වෙන්න. එහෙනම් අපි ගියා.